රුපියල නහුතෙටම බාල්දු වෙයි. ඩොලරය ඊයේ රුපියල් 354ත් පනී. බඩුමිල වැඩි වී ජනතාවගේ පීඩනය උග්‍ර වෙනවා. ආර්ථික හා මූල්‍ය විශේෂඥයෝ කියති. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් තියුණු පිරිහීමක් වාර්තා කරමින් ඇමරිකානු ඩොලරයේ විකුණුම් අගය ඊයේ රුපියල් 354ක් දක්වා වේගවත් ලෙස ඉහළ ගියා. ඔන්න අද දවසේදී ඒ පිළිබඳව වාර්තාව මේ විදිහට ගෙනල්ලා තියෙනවා. අපි තෝරාගත්තේ දිවයින පුවත්පතේ මුල් පිටුවෙන්මයි. ශ්‍රී ලංකා රුපියල පිළිබඳ වාර්තාවක් පළ කරමින් මේ පිළිබඳව අද අපි තෝරාගත්තේ. මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ නිකුත් කරන දෛනික විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 354යි 0.3ක් දක්වා විශාල අගයකින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. පෙරේදා ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල සටහන් වුණේ අගය රුපියල් 342යි 70ක් විදිහටයි. ඊයේ පමණක් ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 11යි 733කින් කැපී පෙනෙන ලෙස මේ අනුව බලද්දී වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම පෙරේදා රුපියල් 332යි 32.8ක් වුණු ඇමරිකානු ඩොලරයක ගැනුම් මගය ඊයේ රුපියල් 342යි 63ක් දක්වා රුපියල් 10කින් වැඩි වී ඇති බවත් අද ඔන්න මේ වාර්තාවට අනුව දිවයින පුවත්පත සඳහන් කරනවා.